අවුරුදු 35 40 යනකොට පොඩ්ඩක් මුහුණ කම්මුල් දෙපැත්ත කඩා වැටෙනවා. ඒ වගේම ඩබල් චින් තත්ත්වෙ ඉන්න බලනවා. ඒ රැලි එන්න බලන නල්ලේ. ඉතින් එතකොට තමයි මේ පේස් ලිෆ්ටින් කියන එක අපිට අවශ්‍ය වෙන්නේ. ඒක මොනව කරත් හරියන්නේ නැහැ. ඒ පැට් එක තද වෙලා තියෙනවා. පිරිමි අය සමහරව ඉන්නවා. පිරිමි අයත් කාන්තාව වගේ අර ටික පොඩක් තියෙනවා බ්‍රෙස්ට් එක වැඩි ගතිය. ඒකත් හයිෆ් වලින් අඩු කරගන්න පුළුවන්. කාලයත් එක්ක බොහෝ දේවල් වෙනස් වෙන්න පටන් ගන්නවා. හැඩය, ස්වභාවය මේ හැමදේම තාරුණ්‍යයට එළඹෙනවා, වයසට යනවා. හැබැයි මේ හැමදේම කාලයත් සමග සිද්ධ වුණාට යම්කිසි සීමාවක් දක්වා අපිට කාලය අතික්‍රමණය කරන්න පුළුවන් තැන් වෛද්‍ය විද්‍යානුකූලව හොයාගෙන තියෙනවා. ඉතින් ඒ නිසා අද දවසේ අපි සූදානම් වෙන්නේ ඩොක්ටර් බුද්ධික විටාචිව සම්බන්ධ කරගෙන මේ රූපලාවන්‍යයේ තවත් පෙරලියක් එක්කාසු කරපු මේ ෆේස් ලිෆ්ටිං ට්‍රීට්මන්ට් එක ගැන කතා කරන්න. ෆේස් ලිෆ්ටිං කියලා කිව්වම මූණේ හැඩය වයස්ගත වෙද්දී එක්තරා ආකාරයකින් අර වයස්ගත වීමේ ස්වරූපයට ලං වෙනවා. කම්මුල් කඩා හැලිලා, හැමරලි වැටෙන්න අරගෙන මේ වගේ දේවල් ටිකක්. හැබැයි එක්තරා කාලයක් වෙනතුරුම ඔබේ රුව හැඩය පවත්වාගෙන යන්න මේ ෆේස් ලිෆ්ටිං උදව් කරනවා. ඩොක්ටර් අපිට ඒ ගැන වැඩියෙන් පැහැදිලි කරයි. ඔබම මිනිස්සුන්ට ආයුබෝවන්. මම මේ අවස්ථාව ලබා දීම පිළිබඳව විශේෂයෙන්ම කාන්තා පිරිමි දෙපාර්ශ්වයේම අවුරුදු 20 දී වගේ අපිට හොඳ මුහුණක් තියෙනවා. අවුරුදු 25 26 යද්දී පොඩ කොලජන් නිෂ්පාදන 100%කින් විතර මට්ටමකින් අඩු වෙවි යනවා. 25 26න් පස්සේ ඔන්න මුහුණ ටික අපිට පේස් ලිෆ්ටින් තත්ත්වය අපිට ඕන වෙනවා. අවුරුදු 35 40 යනකොට පොඩ්ඩක් මුහුණ කම්මුල් දෙපැත්ත කඩා වැටෙනවා. ඒ වගේම ඩබල් චින් තත්ත්වෙ ඉන්න බලනවා. ඒ රැලි එන්න බලන නල්ලේ. ඉතින් එතකොට තමයි මේ පේස් ලිෆ්ටින් කියන එක අපිට අවශ්‍ය වෙන්නේ. ඉතින් මේ විශේෂයෙන් වෛද්‍ය විද්‍යානුකූලවත් මේ කොලජන් නිෂ්පාදනය අර මම කිව්වා වගේ අවුරුදු 25න් පස්සේ 100% මට්ටමේ ඉඳන් ටික අඩු වෙනවා. ඉතින් ඉදිරි කලින් මේ රූපලාවන්‍ය වෛද්‍යකම එන්නේ ඉස්සෙල්ලා රූපලාවන්‍ය වෛද්‍යකම ඇත්තටම ඇමරිකාවේ එක්සත් ජනපදයේ තමයි මුලින්ම පරීක්ෂණය කරන්නේ ඔය හයිෆු කියන පේස් ලිෆ්ට් ක්‍රමය. ඊට පස්සේ දකුණු කොරියාවේ තමයි දැන්ට විශාල වශයෙන්ම හයිෆු කියන පේස් ලිෆ්ට් ක්‍රමය ඩෙවලොප් කරගෙන ඉදිරි මැෂින් ඔක්කොම නිෂ්පාදනය කරගෙන යන්නේ. ඉතින් ඉස්සර තිබුණේ සෛල කර්මයකින් මුහුණ පාස්ටික් සර්ජරි කළා තමයි මුහුණ හදන්නේ. ඊට පස්සේ වෛද්‍ය විද්‍යාවේ හොයාගත්ත ට්‍රෙඩ් ලිෆ්ට් කියලා ට්‍රෙඩ් එකක් දාලා ලිෆ්ට් කරනවා අදිනවා ට්‍රෙඩ් ලිෆ්ටින් ක්‍රමය. ඒකත් පේස් ලිෆ්ට් වගේ පාවිච්චි කරා. ඊට පස්සේ තමයි ඔය හයිෆු කියන ක්‍රමය පාවිච්චි කරන්න ගත්තේ. හයිෆු ක්‍රමය ගොඩාක්ම ජනප්‍රිය වෙන්නේ මේ ලෝකේ මේක සර්ජරි එකක් නැතුව. ඒ කියන්නේ අපි කියමු රූපලාවන්‍ය ක්‍රමයේ තවත් ක්‍රම තියෙනවා. බොටොක්ස් කියලා තියෙනවා. නළල රැලි යන්නේ. ඒක ඉන්ජෙක්ෂන් කටුවක් මාර්ගයෙන් අපි කරන්නේ බොටොක්ස් කියන්නේ. ෆිලර්ස් කියලා තියෙනවා. ෆිල් කරන එක. ඒකත් ඉන්ජෙක්ෂන් කටුවක් මාර්ගයෙන් ෆිල් කරනවා මේ දේ දානවා. සමා වෙන වෛද්‍යතුමනි ෆිලර්ස් කියලා කියන්නේ මොනේ අර අඩුතැන් පිරවීමද? ඔබ නෙවෙයි. අඩුතැන් පිරවීම තමයි ෆිලර්ස් කියන්නේ. හයිඩ්‍රොනික් ඇසිඩ් කියලා අපි තෙල් අරගෙන හයිඩ්‍රොනික් ඇසිඩ් අරගෙන ඒකේ කම්මුල් එතකොට ලිප්ස් එතකොට IS වල ඇතුලේ ගිලිච්ච ස්ථාන ඒ පිලර්ස් තියෙනවා පිරවීම. ඉතින් එතකොටත් ওই පේස් ලිෆ්ට් එකක් කරනවා. පිලර්ස් මාර ඒකෙද්දිත් අර එන්නත් කටු මාර්ගෙන් තමයි පාවිච්චි කරන්නේ. නමුත් මේව නැතුව කට්ටිය කැමති සමහරු කැමති නෑ මේ මූණට එන්නත් මාර්ගෙන් කරනවට. ඒතකොට එහෙම නැති අයට තමයි ඔය හයිෆු කියන පේස් ලිෆ්ට් ක්‍රමය ලෝකේ ජනප්‍රිය වෙන්නේ. ඒතකොට ට්‍රෙඩ් දාන්නෙත් නෑ නන් ඉන්වේසිව් කියලා කියන්නේ. ඒ කියන්නේ සෛල කර්මයක් නැතුවම කරන ප්‍රතිකාරයක්. මේකෙදි නමුත් විශේෂත්වය වෙන්නේ හයිෆු කියන්නේ හයි ෆෝකස් අල්ට්‍රාසවුන්ඩ් එකක් පාවිච්චි වෙනවා. මේකේ දැන් අපේ ගත්තාම හැම හැම තියෙනවා. හැමේ තියෙනවා චර්මය අභිචර්මය. ඊට පස්සේ මේ දිස්තරයක් තියෙනවා. ඊට පස්සේ මේ හැම කඩා හැලීම වළක්වන්න තියෙන ස්මාස් කියන ලේයර් එකක්. ඒ ලේයර් එකට තමයි මේ මූණ හැම ඔක්කොම සම්බන්ධ වෙලා තද වෙලා තියෙන ස්මාස් ලේයර් එකට. ඒ ලේයර් එක එතන බුරුල් වුණාම තමයි මේ මුහුණේ හැම කඩා වැටෙන්නේ. මේ හයිෆු කියන ප්‍රතිකාරයෙන් මේක කොච්චර ඈතට යනවද කියලා කිව්වොත් මේ ප්‍රතිකාරය කරද්දී ජෙලි මාර්ගයෙන් කරද්දී ස්මාස් ලේයර් එකටම ඇතුළට වදිනවා. ඇතුළට වැදලා ටයිට් කරනවා. එතකොට මේක හැම එතන
ටයිට් වෙනවා, කඩාගෙන වැටීම නවත්තනවා. එතකොට සර්ජරි එකක් නැතුවම අර තද කරන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ හැම එල්ලාවටම තද කරන්න පුළුවන් ක්‍රමයක් තමයි හයිෆු කියන්නේ. ඒ වගේම හයිෆු ඩබල් චින් ගොඩාක්ම ජනප්‍රියයි. ඩබල් චින් ප්‍රතිකාරයේදී අපි ලෙමන් බොටල් කියනවා ඉන්ජෙක්ට් කරන ක්‍රම. එතකොට හයිෆු කියන එකේ මුකුත්ම ඉන්ජෙක්ට් නැහැ. මේ ගෙලි මාර්ගයෙන් මේ කරන ප්‍රතිකාරයෙන් අර තෙල් තට්ටුව කැඩිලා යනවා. එතකොට තෙල් තට්ටුව කැඩිලා තම ටයිට් වෙනවා ක්‍රමයෙන්. අපිට ඒක විසිබල් රිසර්ච් තියෙන දවස් 3-4ක් යද්දිම ටික ටික සතියක් යද්දී රිසර්ච් එක එන්න ගන්නවා. ඉතින් මේ ප්‍රතිකාරය සාමාන්‍ය අවුරුදු 35කට අඩු කෙනෙක් නම් පේස් ලිෆ්ට් එකකදී වරක් කරාම ඇති සෑහෙන කාලයක් තියෙනවා. නමුත් ටිකක් පේස් ටික අර ලිෆ්ට් වෙලා ටිකක් අවුරුදු 35 පැන්නට පස්සේ අපිට ප්‍රතිකාර වාර 2-3ක් වගේ කරන්න වෙනවා හරියටම හදාගන්න. නමුත් මේක ඊටාමම ජනප්‍රිය ක්‍රමයක් විදිහට සලකන්න පුළුවන් හයිෆු කියන ප්‍රතිකාරය. ඉතින් මේ පේස් ලිෆ්ට් එක ඇරුණාට පස්සේ ඩබල් චින් තත්ත්වය ඊට පස්සේ අපේ අන්ඩර් ආම් ෆැට් එක විශේෂයෙන් අත්යට තියෙන ෆැට් එක විසරල් ස්පැට්ස් කියලා කියන ෆැට් එක එකතු වෙලා තද වෙලා තියෙන තැන්. එතකොට ඒ තද වෙච්ච තැන් ඒ වෙලාව ඒ තැන අයින් කරගන්න හයිෆු ප්‍රතිකාරය කරනවා. විශේෂයෙන් කකුලේ කලව අස්සේ තියෙන ඒ ෆැට් එක විසරස් එකතු වෙලා තියෙන ෆැට් එක අඩු කරගන්න. විශේෂයෙන්ම පිරිමියාගේ මේල් බේස් රිඩක්ෂන් වලදී ඒක මොනව කරත් හරියන්නේ නැහැ. ඒ ෆැට් එක තද වෙලා තියෙනවා. පිරිමියා සමහරව ඉන්නවා. පිරිමියාත් කාන්තාව වගේ අර ටික පොඩක් තියෙනවා බ්‍රෙස්ට් එක වැඩි ගතිය. ඒකත් හයිෆු වලින් අඩු කරගන්න පුළුවන්. විශේෂයෙන් බඩේ ගත්ත උදරේ ගත්තාම යට ලේයර් එක. එතකොට ඒ ලේයර් එක වැඩිකම. ඊට පස්සේ ලව් හැන්ඩල් කියලා කියනවා දෙපැත්ත වැඩි එක. එතකොට බ්‍රා ෆැට් එක බ්‍රා එක අඳින දෙපැත්තේ පිටිපස්සේ දෙපැත්තේ ෆැට් එක. ඒ වගේ තැන්වල තියෙන ෆැට් එකත් මේ හයිෆු ප්‍රතිකාරයෙන් අඩු කරගන්න පුළුවන්. කියන්නේ නිශ්චිත තැනක් ඉලක්ක කරලා ඒ තියෙන මේද ස්තරය අයින් කරගන්න පුළුවන්. ඒකට විශේෂිත ප්‍රොබ් එකක් තියෙනවා. තරංග මුහුණට කරන්න ප්‍රොබ් වෙනස්. ඒකේ එකම මැෂින් එකේ මුහුණේ පේස් ලිෆ්ට් වලට ප්‍රොබ් තියෙනවා. ඒ ප්‍රොබ් එක යන්නේ මේ ලේයර් එක 3 2.5 මිලිමීටර් 3 1.5 4.5 තමයි උඩරම මුහුණේ ස්මාස් ලේයර් එකට යනකම් යන ප්‍රොබ් දෙක තියෙනවා. ඒ ඩබල් චින් එකට යන ප්‍රොබ් එක වෙනස් 9mm වැටෙනවා 12mm. ඒ වගේ ටිකක් ලොකු ඊට පස්සේ මේල් අයගේ බ්‍රෙස්ට් එක වැඩි කරගන්න ප්‍රොබ් එක වෙනස් ටිකක් වැඩි ප්‍රොබ් එකක් යනවා. ඒ ෆැට් එක වැඩි කරගන්න ඔය කියපු ඩබල් මේ ලව් හැන්ඩල් වගේ බ්‍රා ෆැට් වලටත් ඒ ප්‍රොබ් එක වෙනස් වෙනවා. නමුත් මේ හයිෆු කියන එක ප්‍රධානව ජනප්‍රිය වෙන්නේ සෛල කර්මකින් තොරව ඒ ස්ථාන තද කරලා ටයිට් කරගන්න පුළුවන් විශේෂිත වූ ප්‍රතිකාරයක් විදිහට තමයි මුළු ලෝකෙම ජනප්‍රිය වෙන්නේ. බුද්ධික විට්ටාචි රෝහලේදී දැන් ඔබට මේ විශිෂ්ට ප්‍රතිකාරය ෆේස් ලිෆ්ටිං හයිෆු ප්‍රතිකාර ලබා ගැනීමේ අවකාශය තියෙනවා. අපි දැනගන්න කැමතියි ඔබතුමාගේ වෛද්‍ය ප්‍රතිකර්ම කරන ස්ථානය කොහෙද තියෙන්නේ? ඒ සම්බන්ධ විය හැකි මාර්ග මොනවද කියලා. ඔව්. ඔබ මහරගම ප්‍රදේශයේ ඉන්නවා නම් නම්බර 38 එක වත්තකේතර පාර මහරගම තමයි තියෙන්නේ. මහරගම හයි ලෙවල් පාරේ නාවින්නට පොඩ්ඩක් නාවින්න ඉඳන් මහරගම පැත්තට යනකොට වත්තකේතර හන්දිය තියෙනවා. ඒ වත්තකේතර හන්දිය තමයි වත්තකේතර පාර තියෙන්නේ. ඊටාමම ළඟයි මහරගම ටවුන් එකට. ඔබට මේ දුරකථන අංකයෙන් මේ වෙලාවක් දිනයක් වෙන් කරගන්න පුළුවන්. 0112 846 901 0114 931 480 යන දුරකථන අංක දෙකෙන් එකකින් කතා කරලා දිනයක් සහ වේලාවක් ඔබට ලබා ගන්න පුළුවන්. ඉතින් ඔබට පුළුවන් සුන්දර වෙන්න චමත්කාරය වැඩි වර්ධනය කරවා ගන්න. ඊටාම සාධාරණ මුදලකට බුද්ධික විට්ටාචි රෝහලේදී ඔබට මේ ප්‍රතිකර්ම කරගත හැකි. ඒ වෙනුවෙන් මේ සුන්දර දැනුවත් කිරීම ඔබ ලස්සන වුණාම අපිටත් කියන්න.